මේ මනුස්ස ජීවිතයක් හැමදාම හම්බෙන්නේ නැහැ. ඒක හරි දුර්ලභ වස්තුවක්. ලැබුණත් බුද්ධාන්තරයක ලැබෙනවා කියන එක පරම දුර්ලභයි. එහෙම ලැබුණත් අංග ප්‍රත්‍යංගයන් නිරෝගීව ලැබෙනවා කියන එක තවත් දුර්ලභයි. අපි ඔය ඔක්කොම ලබා ගත්ත අය. සියල්ලම සම්පූර්ණයි. මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලා මිත්‍යා දෘෂ්ටික නොවි අංග ප්‍රත්‍යංග හොඳට ලැබිලා. සංසාරේ පුරාම අපි හුඟක් වැඩ කළා. එදිනෙදා වැඩ කී අපි ජීවත් වුණා. අදත් එහෙම සමහර අය ඉන්නවා. කොච්චර පින් කරන්න තිබුණත්, කොච්චර ගුණ පුරන්න තිබුණත්, බණ අහන්න දන් දෙන්න තිබුණත්, ඒ අයට වෙලාවක් නැහැ. ඒ අය කියන්නේ කොහෙද වෙලාව? හරියට වැඩ කියලා. අපිත් සංසාරේ හැම ඉඳලා තියෙනවා. ඒකයි මෙච්චර කල් මේ සංසාරේ අපි පරක්කු වෙලා තියෙන්නේ. සසර පිළිබඳව දන්නේ නැහැ. දන්නවනම් මොහොතක්වත් මෙහෙම ඉන්නේ නැහැ. ඒ තරම්ම සංසාරේ භයානකයි. අද මෙතන මැරිලා හෙට ඊටාම දුක්ඛදායක තැනක ඉපදෙන්න වෙන්නේ. ඒකෙන් අත මිදෙන්නයි ලෞතුරා බුදුවරු පාර කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙම අපි අකුසලයෙන් මුදවලා කුසලෙහි පිහිටන්න. අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න බුදුවරු අපිට අනුශාසනා කළා. ඒ අනුශාසනාව අපි තාම පිළි අරන් නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා නැහැ. තාම කීකරු වෙලා නැත්තම් අපි තාම භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ තාම අපි බෞද්ධ වෙලා නැහැ කියන එකයි. අපිව සංසාරයෙන් එතරට අරගෙන යන්නේ දහම. ඒ දහම බොහෝ දෙනාට බෙදනවා කියන එක මහා සත්පුරුෂකම. මේ භයානක සංසාරයෙන් අපිව ගොඩ ගන්නවන යම් කෙනෙක් අපි ඒ අයට කොයිතරම් උපකාර කරන්න ඕනේද, සලකන්න ඕනේද, කෘතගුණ වේදී වෙන්න ඕනේද? එහෙමනම් මේ ධර්ම රත්නයේට අපි කොයිතරම් ගරු කරන්න ඕනේද, කීකරු වෙන්න ඕනේද? සසරින් එතර යන මඟ ඒක කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ආන් ඒ ධර්මය තව එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ හිත ඇතුලේ පැල කරන්න අපිට පුළුවන් වුණොත්, 7-8-10 දෙනෙක් ධර්ම මාර්ගයට ගන්න පුළුවන් වුණොත්, 10-15 දෙනෙක් ධර්මයට යොමු කරලා නිවැරදි කරන්න පුළුවන් වුණොත්, අපි වාගේ කල්යාණ මිත්‍රයෝ එහෙම වුණොත් ලෝකේ හොයන්න හරි අමාරු වෙනවා. ඒ වුණාට මේ ධර්මයේ ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න, මිනිස් හදවත්වල පැල කරන්න, මිනිස්සු ධර්මානුකූල කරන්න, මිනිසුන්ට අනුකම්පා කරන්න, ඔවුන් අපායෙන් මුදවන්න අපි ඒ තරම්ම කැපකිරීම කරන බව හුඟක් අයගෙන් පේන්නේ. සමහර ආගම් වල අය තමන්ගේ ආගම ව්‍යාප්ත කරන්න කොච්චරනම් දේවල් කරනවද? ගහනවා, කපනවා, කොටනවා, මරනවා. ඒ ආගම් වල හැටියට නොයේ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඇතැම් ජාතීන් ගැන කතා කරනකොට අපි මහ පිළිකුලෙන් චෝදනාමුකව කතා කරනවා. නමුත් ඒගොල්ලෝ මොන තරම් දේවල් කර කර හරි මේ මොකද්ද කරන්න හදන්නේ? තමන්ගේ ශාස්ත්‍රූවරයාගේ පණිවිඩය ලෝකේ පුරාම ව්‍යාප්ත කරන්න. ලෝකේ ඉන්න සියලුම දෙනා ඒ පණිවිඩයට කීකරුවන්නන් බවට පත් කරන්න. එහෙම පිරිසක් එහෙම වෑයම් කරනකොට අපි කල්පනා කරන්න ඕන බුද්ධ ආගම ව්‍යාප්ත කරන්න අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඒක කල්පනා කරන්නේ නැතුව අපි වෙන මොනවා කළත් වැඩක් නැහැ. අපිට ඒක වෙන කිසි ක්‍රමයකින් දිනන්නත් බෑ. බුදුරජාණන් වහන්සේ ඒක වෙන ක්‍රමයකින් දිනන්න කියලා අපිට දේශනා කරලත් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ මනාව සිල්වත් වෙන්න කියලා. මනාව ගුණවත් වෙන්න කියලා. ආන්ගේ සිල් ගුණවල පිහිටපු අය තමයි තමන්ගේ ආගමට දහමට මනාව ආදරය කරපු අය බවට පත් වෙන්නේ.